thank you උපේකා මේ හදිස්සිය ආවට මට හිතා ගන්න බැරි වෙන්නේ මොකක්ද කරන්න කියලා. ඉඳලා රස්සාවෙන් අයින් වෙලා තමන්ගේම දෙයක් කරන්න යනකොටම සේරම වතුර ගියා. ෂොප් එක ලොකුටම ඩැමේජ් වෙලාද කියලා? ලොකු කියන්නේ අය ගන්න දෙයක් නෑ උපේකා. ගත්ත බඩු සේරම විනාශයි. ආයෙ මට බෑ උපේකා. ආයෙ බෑ. මිතිල පුතා සර් ඔය කාලෙකින් සර් වාඩි වෙන්නකෝ කාට හරි ලොකු කරදරයක් වාගේ නිසා මම මේ ටිකක් බැලුවා. මන් දැනන් හිටියේ නෑ නේ මේ මිතිල පුතා කියලා. සර් මේ මගේ හොඳ යාළුවෙක්. හැබැයි එන්න වාඩි වෙන්න පුතා වාඩි වෙන්න. සර් මම පොඩි බිස්නස් එකක් අලුතෙන් පටන් ගත්ත විතරයි තාමතර ඔක්කොම ගියා සර්. මම පොතම විදියට හිර වෙලා ඉන්නේ. පුතා වගේ තව ගොඩාක් දෙනෙක් මේ වගේ වෙලාවේ තව ගොඩාක් ප්‍රශ්න වලට උත්තර හොයනවා ඇති. දැන් අපි මේකට මොකද කරන්නේ? සර් තාමත් ඉස්සර වගේමයි නේද? සර් අපේ ප්‍රශ්න වලට අපිටම උත්තර හොයන්න දෙනවා නේද? හැබැයි සර් මේ වෙලාවේ නම් මට උත්තර නෑ මේකට. ඉස්සර උලන්ට ගණන් වර්ධිනකොට අපි මොකද්ද කළේ? අපෝයි සර් 100 පාරක් විතර හරියනකම් ආයෙ හැදෙව්වනේ. එතකොට අපි පටන් ගත්තේ නතර කරපු තැනින්ද එහෙම නැත්නම් මුල ඉඳලා අලුත් විදිහටද? අලුතෙන්ම හැදුවා නේද සර්? අපේ ජීවිතත් ගණන් වගේ තමයි පුතා. ඉර වුණු තැන නතර වෙලා ඉන්නේ නැතුව අලුතෙන් පටන් ගන්න. ලෝකේ හැමෝටම වැඩිය ලංකාවේ අපි හරි වෙනස් පුතා. අපි ලොකුවටම නැගිට්ටේ අපි වැටුණු තැන්වලදී. අපේ ලොකුම හයිය මේ අපි වටේ ඉන්න මේ මිනිස්සු. අලුතෙන් හරියටම හිතුවොත් ඉර වුණු ගණන් හදන්න යන්නේ හරි පොඩි වෙලාවයි. අපේ ජීවිතත් ඔන්න ඔය වගේ තමයි. මේ අවුරුද්දේ නත්තල හැමෝටම අත්වලක් වෙන නත්තලක් වෙන්න. අලියන්ස් ඔබ අපට සැමදා අංක 1.